අද මං ආවේ ඔයාලත් එක්ක කොහිල සම්බෝලයක් හදන හැටි බෙදා ගන්න. මම මේ කොහිල සම්බෝලේ ගෙදර හැදුවා. මේ යාළුවෝ අපලයි කිව්වා හරිම රසයි කියලා. ඒක නිසා මට හිතුණා ඔයගලන්ටත් මේක කියලා දෙන්න ඕනේ කියලා. මේ කොහිල අල තමයි මේකට ගන්නෙ. කොහිල අලේ සුද්ධ කරලා නූල් අරලා ගන්න විදිහ ඔයගලන් දන්නවනේ. ඊට පස්සේ මේක මේ හීනියට මේ කපා ගන්න ඕනේ. හීනියට කපා ගන්න ඕනේ මේක. මේ කපාගෙන මේක මේ වතුර එකකට ලුණු ටිකක් දාලා මේක ඉස්සල්ලාම මේ ඒ භාජනයට දාගන්න ඕනේ. භාජනයට දාගන්න ඕනේ. මෙන්න මේ වගේ මේ ලුණුයි වතුරයි. ඊට පස්සේ අපි මේක මේ හොඳට ලුණු වතුරෙන් හොඳට හොදනවා. කොහිලාලි ඉස්සෙල්ලාම හොදලා කරලා ගන්න ඕනේ. මේ කොහිල කොහොමත් මේ ලෙඩ වලටත් ගොඩාක් ගුණදායක කෑමක් නේ. අල්සර්ස් වලට එහෙම. තව ඉස්සර අපේ ආච්චිලා කියනවා කේන්ති යනකොටත් කොහිල හොඳයි කියලා. ඒක නිසා ඔය හැම දෙයකටම කොහිල හොඳයි. මේක හොඳට මේ දැන් මේ කොහිල එක හීනියට කපාගෙන මුළුණු වතුරිනුත් හොදලා ගත්ත කොහිල එක මේට අපි මේ දාන්න ඕනේ රතු ලුණු ස්වල්පයක්. රතු ලුණු ඒකට දාන්න ඕනේ අමු මිරිස් ස්වල්පයකුත් දාන්න ඕනේ. කපාගත්ත ඊට පස්සේ ඒකට මම දානවා උඹල කඩ ස්වල්පයක්. උඹල කඩ ටිකක් වැඩියෙන් දාපු තරමට මේක හරිම රසයි. කොයිල සම්බෝලේ. ඒකින්ද පොඩ්ඩක් වැඩිපුර දානවා නම් ඒක හොඳයි. ඊට පස්සේ මේ අපි දෙහි ඇඹුල් ටිකකුත් ඒකට එකතු කරගන්නවා. මම පුංචි නිසා දෙහි ගෙඩිය මේ ගෙඩියම දානවා ඒකට. ඊට පස්සේ ලුණු ස්වල්පයක් පමණ දානවා. දැන් මේක කලවම් කරගන්න ඕනේ හොඳට. මේ අතින් අනාගත්තොත් ගොඩාක්ම රසවත් මේක. මේ ටික දාලා හොඳට මේ මික්ස් කරලා ඊට පස්සේ මේකට පොල් ස්වල්පයක් එකතු කරනවා. මේක ඊට පස්සේ මේ පොඩ්ඩක් මේ අතින් මෙහෙම මික්ස් කරගන්නවා. ඔයගලන්ට අතින් වෙනනම් හැන්දකින් උනත් කමන්නේ කැමති විදියකට. මේක ඔයගලන් හදලා බලන්නකො හරිම රසයි. කොයිල සම්බෝලේ හරිම රසයි, හරිම ගුණදායකයි. මේ කන්න පුළුවන් බත් එක ඉවරනකම්ම. ඒ තරමට අර උයල කනවටත් වැඩිය මේක හරි ගුණයි අමුයෙන් කනකොට. මෙන්න මෙහෙම. නෑ මේ තියෙන්නේ මම අද හදාගත්ත කොහිල සම්බෝලේ. ඕගොල්ලොනුත් මේ විදිහට කොහිල සම්බෝලේ හදලා මේ මට කමෙන්ට් එකක් දාන්න රහයිද කියලා. මම ඕගොල්ලන්ට ආයි ටට්ටිට්ටුක් ගාලා හදන කෑමක් අරන් එන්නම්. බයි.